ආයිබෝවන් කවදාරි හිතලා තියෙනවද අධ්‍යාපන ආයතනයකින් ලැබෙන සහතිකයක් පිටිපස්සේ තියෙන ගුණාත්මක භාවය කියන දේ ඇත්තටම සහතික වෙන්නේ කොහොමද කියලා. අන්නේ ක්‍රමවේදය, ඒ කියන්නේ ගුණාත්මක භාවය වෙනුවෙන්ම හදපු සැලැස්මක් ගැන තමයි අද අපි විග්‍රහ කරන්න යන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ගුණාත්මක අධ්‍යාපනයක් දෙනවා කියන පොරොන්දුව ඇත්තටම ඉටු කරන්නේ ඔප්පු කරන්නේ කොහොමද? මේක තමයි හැම ශිෂ්‍යෙක් වගේම ආයතනයක්කුත් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය. උත්තරේ තමයි ගුණාත්මක කළමනාකරණ පද්ධතිය. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියන QMS එක. මේක හදලම තියෙන්නේ අර පොරොන්දුව කඩ නොවි ඉටු වෙනවා කියලා සහතික කරන්න. හරි. එතකොට මොකද්ද මේ QMS එකක් කියන්නේ? සරලවම කිව්වොත් මෙහෙමයි. මේක තමයි නිල පද්ධතිය. ගුණාත්මක භාවය කියන ඉලක්කයට යන්න ඕන කරන හැම ක්‍රියාවලියක්ම හැම ක්‍රියාපටිපාටියක්ම ඒ වගේම කාටද වගකීම තියෙන්නේ කියන එකත් පිළිවෙලකට ලේඛනගත කරපු රාමුවක්. ඇත්තටම මුළු සිස්ටම් එකේම අත්විවරම වැටෙන්නේ මෙතනින්. ඉතින් මේ වගේ පද්ධතියක් නිකම්ම හදන්න බෑනේ. ඒකේ විශ්වසනීයත්වයට ශක්තිමත් පදනමක් තියෙන්න ඕන. අන්න ඒ පදනම තමයි ISO 9001 2008 වගේ ජාත්‍යන්තරව පිළිගත්ත ප්‍රමිතීන්. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඒ කියන්නේ TVEC ආයතනයේ ජාතික ප්‍රමිතීන්ටත් මේක සම්පූර්ණයෙන්ම අනුකූල වෙන්න ඕන. හොඳයි. එහෙනම් මේ සිස්ටම් එක වැඩ කරන විදිහ හරියටම තේරුම් ගන්න අපි ශිෂ්‍යයෙක්ගේ ගමන පියවරෙන් පියවර බලමු. අපි කතා කරනවා ගුණාත්මක භාවයේ පොරොන්දුව ගැන, තෝරා ගැනීමේ ඉඳන් පුහුණුව දක්වා වෙන දේවල් ගැන, ප්‍රමිතිය සහතික කරන හැටි, මේ පද්ධතියේ වගකීම කාටද කියන එක සහ අවසානයේදී සහතික කළ ප්‍රතිඵලය ගැන. හරි. අපේ ගමනේ පල්ලෙරි නැවතුම තමයි ගුණාත්මක භාවයේ පොරොන්දුව. ඒ කියන්නේ මේ හැම දෙයකම අඩිතාලම. අපි බලමු මේ පද්ධතියේ මූලිකම ක්‍රියාවලිය මොනවද කියලා. මෙන්න මේ ටික තමයි ආයතනයේ ගුණාත්මක සැලැස්මේ කොඳු නාරටිය වගේ. තෝරා ගැනීමේ ක්‍රියාවලිය, අධ්‍යාපන සහ පුහුණු ක්‍රියාවලිය, ඉගෙනගත් දේවල් තක්සේරු කරන එක, සහතික දෙන එක, ඊට අමතරව පද්ධතිය ඇතුළෙම කරන විගණන සහ කළමනාකරණ සමාලෝචන, මේ හැමදේම එකතු වෙලා තමයි ශිෂ්‍යයෙක්ගේ සම්පූර්ණ ගමනට අවශ්‍ය වේදිකාව හැදෙන්නේ. හරි. එහෙනම් යමු ශිෂ්‍යයාගේ ගමනේ පළවෙනිම පියවරට. ඒ කියන්නේ තෝරා ගැනීමේ ඉඳන් පුහුණුව දක්වා. ගොඩක් අය හිතන්නේ ගුණාත්මක භාවය බලන්න පටන් ගන්නෙ පන්තියට ආවට පස්සේ කියලා. ඒත් නෑ, ඒක පන්තියේ පළවෙනි දවසට කලින් පටන් ගන්න වැඩක්. බලන්න මේ ක්‍රියාවලිය කොච්චර වෙදිමත්ද කියලා. මුලින්ම යෙදවුම්, ඒ කියන්නේ ආයුධම්පත්, ඇතුළත් වීමේ සුදුසුකම් වගේ දේවල් එකතු කරනවා. ඊළඟට වගකීම. විදුහල්පති, උපවිදුහල්පති, රෙජිස්ට්‍රාර්, අංශ ප්‍රධානීන් මේ හැමෝම මේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනවා. අන්තිමට ලැබෙන නිමැවුම තමයි හරියටම සුදුසුකම් සපුරපු තෝරගත්ත සිසුන්ගේ අවසාන ලයිස්තුව. ඉතින් හැම දෙයක්ම වෙන්නේ පැහැදිලි නිර්ණායක මත, පාලනයක් ඇතු. හොඳයි. ශිෂ්‍යව තෝරගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් තමයි අපි එන්නේ ගමනේ වැදගත්ම කොටසට. ඒ කියන්නේ මූලික අධ්‍යාපනික අත්දැකීම. මෙතනදී තමයි ප්‍රමිතිය හරියටම සහතික කරන්නේ. මේ වගුවෙන් මුළු කතාවම හරිම ලස්සනට සාරාංශ වෙනවා. බලන්න. තෝරගැනීමේ ක්‍රියාවලියට විදුහල්පතිතුමා ඇතුළු පිරිස වග කියනවා ප්‍රතිඵලය තෝරගත්ත සිසුන්ගේ ලයිස්තුව. ඊළඟට ආයතනික පුහුණුව. ඒකට ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය වග කියනවා. කාර්මික පුහුණුව, තක්සේරු කිරීමේ ක්‍රියාවලිය, සහතික කිරීම. මේ හැම අධ්‍යයනකදීම ප්‍රධාන වගකීම තියෙන්නේ කාටද? ඒකෙන් ලැබෙන ප්‍රධාන නිමැවුම මොකක්ද කියන එක හරිම පැහැදිලි. හැමදේම ලේඛනගතයි, වගවීමක් තියෙනවා. හරි. එතකොට කොහොමද හැම ශිෂ්‍යයෙකුටම එකම වගේ ගුණාත්මක අත්දැකීමක් දෙන්නේ? අන්න ඒකට පාවිච්චි කරන මෙවලම් තමයි මේ. හරියට හදපු පාඩම් සැලසුම්, පාඨමාලා සැලසුම්, දේශනා සටහන්, ශිෂ්‍ය වාර්තා පොත්, කාලසටහන් මේ හැම දෙයකින්ම සහතික කරනවා ඉගැන්වීම් වල ස්ථාවර ඒකාකාරී ගුණාත්මක භාවයක් තියෙනවා කියලා. හරි. මෙච්චර වෙලා අපි කතා කළේ ශිෂ්‍යයෙකුට පේන පැත්ත ගැන. ඒත් මේ සම්පූර්ණ සිස්ටම් එක කිසිම අවුලක් නැතුව වැඩ කරන්න නම් තිරේ පිටිපස්සේ ලොකු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දැන් බලමු ඒ එන්ජින් රූම් එක. ඒ කියන්නේ පද්ධතියේ වගකීම ගැන. ඉතින් මේ පද්ධතිය හරියට වැඩ කරනවද කියලා නිකන් බලන් ඉඳලා බෑනේ. අන්න ඒකට තමයි අභ්‍යන්තර ගුණාත්මක විගණන තියෙන්නේ. මේක හරියට සිස්ටම් එකටම කරන හෙල්ත් චෙක් එකක් වගේ. කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවද, මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියලා නිරන්තරයෙන්ම හොයලා බලනවා. එතකොට මේ හෙල්ත් චෙක් එක කොච්චර කාලයකින් සැරයක් කරනවාද? සෑම මාස 3කට වතාවක්. හිතන්න, හැම මාස 3කට සැරයක්ම හැම දෙපාර්තමේන්තුවක්ම පරීක්ෂා කරනවා. මේකෙන් තමයි ගුණාත්මක ප්‍රමිතීන් හැමතැනම එක විදිහට පවත්වාගෙන යනවා කියලා සහතික වෙන්නේ.
මේ විගණන ක්‍රියාවලිය නිකම්ම කරන දෙයක් නෙවෙයි. ඒක චක්‍රයක්. මුලින්ව විගණන සම්බන්ධීකාරක කාලසටහන හදනවා. ඊට පස්සේ විගණක ඇවිත් විගණනය කරනවා. ඊළඟට හොයාගත්ත දේවල් කළමනාකරණ කමිටුව එක්ක සාකච්ඡා කරනවා. වැදගත්ම දේ තමයි අවසාන පියවර. ඒ කියන්නේ පසු විපරම. කළමනාකරණ නියෝජිතයා සහතික කරනවා හඳුනාගත්ත අඩුපාඩු වලට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අරගෙන තියනවා කියලා. මේකෙන් හැමදාම සිස්ටම් එක දියුණු වෙනවා. විගණන වල නෑහට මේ සම්පූර්ණ ආවය මෙහෙවන තැනක් තියන්න ඕනේනේ. අන්න ඒක තමයි කළමනාකරණ සමාලෝචනය කියන්නේ. මෙතනදී තමයි මේ QMS පද්ධතිය ගැන ඉහළම මට්ටමේ තීන්දුව తీරන ගන්නේ. මුළු සිස්ටම් එකෙම දිශානතිය තීරණය වෙන්නේ මෙතන. ඉතින් කවුද මේ තීරණාත්මක සාකච්ඡාවට එකතු වෙන්නේ? බලන්න සභාපති විදිහට විදුහල්පතිතුමා, උපවිදුහල්පතිතුමා, හැම අංශයකම ප්‍රධානින්, රෙජිස්ට්‍රාර්, කළමනාකරණ නියෝජිතයා, විගණන සම්බන්ධීකාරක, ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශක නිලධාරී. මේකෙන් පේනෝ නේද? එක පැත්තකින් විතරක් නෙමෙයි හැම පැත්තකින්ම මේ ගැන හිතලා බලනවා කියලා. මෙතනදී ප්‍රධානම නායකත්ව භූමිකා දෙකක් තියෙනවා. එකක් විදුහල්පතිතුමා. එතුමා තමයි සමාලෝචන රැස්වීම් වල මුලසුන දරන්නේ, අවසාන තීරණ ගන්නේ, ඒ වගේම හැම QMS ලේඛනයක්ම අනුමත කරන්නේ. අනිත් පැත්තෙන් ඉන්නවා කළමනාකරණ යෝජිතයා. එයා තමයි මේ රැස්වීම් සංවිධානය කරන්නේ, QMS එකේ කාර්යසාධනය ගැන වාර්තා කරන්නේ, ඒ වගේම විදුහල්පතිතුමා අනුමත කරන්න කලින් හැම ලේඛනයක්ම සමාලෝචනය කරන්නේ. මේ දෙන්නාගේ භූමිකාවලින් පද්ධතියේ තුලනය සහ පාලනය නියමටම පේනවා. හරි, තීරයේ පිටිපස්සේ වෙන දේවල් දැක්කනේ. අපි දැන් ආයමත් ශිෂ්‍යයාගේ ගමනේ අවසානයට එමු. ඒ කියන්නේ සහතික කළ ප්‍රතිඵලය. මේක නිකම්ම කඩදාසියක්ද නැත්නම් ඊට වඩා වැඩි දෙයක්ද? අන්න ඒ ගමනේ අවසාන ගුණාත්මක මුරපොළ තමයි සහතික කිරීමේ ක්‍රියාවලිය. ශිෂ්‍යයෙක් මේ ගුණාත්මක භාවය තහවුරු කරපු හැම ක්‍රියාවලියක්ම සාර්ථකව ඉවර කරා කියලා තහවුරු වුණාට පස්සේ සහතිකේ නිකුත් කිරීමේ වගකීම පැවරෙන්නේ රෙජිස්ට්‍රාර්ට. ඇත්තටම මේකෙන් කියවෙන දේ හරිම ගැඹුරුයි. සහතිකය කියන්නේ සත්‍යාපනය කරපු ගුණාත්මක භාවය සහතික කරපු අධ්‍යාපනික ගමනක් ඇතුලේ ශිෂ්‍යයා හැම නිර්ණායකයක්ම සපුරලා තියෙනවා කියන එකට දෙන සාක්ෂියක්. ඒ කියන්නේ ඒක නිකම්ම කඩදාසියක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලියටම දෙන සහතිකයක්. එහෙනම් අපි මේ මුළු කතාවෙම දැක්කේ මොකක්ද? අයදුන්පතක් දාන තැන ඉඳන් අතට සහතිකේ ලැබෙනකම්ම මුළු ගමනම මෙහෙයවන්නේ එකම එක අරමුණක් වෙනුවෙන් හදපු පද්ධතියකින්. ඒ අරමුණ තමයි ගුණාත්මක භාවය සහතික කිරීම. අවසාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් ඉදිරි කරලා යන්නම්. ගුණාත්මක භාවය කියන්නේ ක්‍රියාවලියක්ද නැත්නම් මේක අවසාන ප්‍රතිඵලයද? සමහර වෙලාවට දෙකම වෙන්නේ නැති. මේ ගැන හිතන ගමන් අපි අදට සමුගන්නවා.